හරි. අ, අපි දැන් කතා කරන්න යන්නේ ඊළඟ පාඩම. කියන්නේ මැක්‍රොස් කියන්නේ මොකක්ද කියන පාඩම තමයි කතා කරන්න යන්නේ. මේ පාඩමේ මාත් ගොඩක් දේවල් දන්නේ නැහැ. මම දන්නේ ටික කියලා දෙන්නම්. තව මොනවා හරි වැරදුනොත් කවුරු හරි කමෙන්ට් එකක් දාලා නිවැරදි කරන්න. ඊළඟට what is macro? macro කියන්නේ මොන වගේ දෙයක්ද? ඔයාලා හිතන්නේ මොකක්ද කියලා macro කියන්නේ මොන වගේ දෙයක්ද? macro කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කියන්නේ අපිට හැමදාම කරන්න තියෙන එකම දේ. එකම ටික අපි දන්න කොහොම. එතකොට අපිට පුළුවන් මේ macro එක කලින් කෝඩ් කරලා තියන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා. නිකන් හරියට අපි වැඩට යනවා. හැමදාම යනවා එනවා. හැමදාම යනවා එනවා. හැමදාම යනවා එනවා. ඒක තමයි එකම රුටීන් එක. එකම දේ කරන්නේ. අන්න. ඒකට මැක්‍රෝ කියන්නේ ඔටෝමේට්ලි මේක කර හැකි අපිට රෙපිටිටිව් ටාස්ක් වගේක් යෝගේම මේක ගොඩක් වාසි දෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපි යන් Excel එකට. මුලින්ම මේ මැක්‍රෝ කියන එක අපිට මැක්‍රෝ මුලින්ම අපි enable කරන්න ඕන. අපි enable කරන්න files වලට යනවා, option වලට යනවා. මෙතනින් අපි යනවා trust center settings. ඊට පස්සේ මෙතන enable open to VB macro enable. ඔන්න ඒක හරි. ඊට පස්සේ ඔන්න අපිට තව developer tab එකක් ඕන. ඒකත් මතකයි කලින් කතා කරා කොහොමද ගන්න කියලා. එතකොට මෙන්න මෙතන තමයි macro වලට දාන ටික තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද visual basic එක. visual basic තමයි අපි කියන අපි කතා කරන්නේ සිංහල. දැන් මැක්‍රෝ එකට තේරෙනවද මොනවද මේ කරේ මේ යකා එනවා නම්බර් ටික මෙහෙම එනවා නම්බරින් ඊළඟ නම්බර් ටික එකතු වෙන්න ඕනේ එකතු වෙලා report එකක් එන්න ඕනේ දැන් එයාට තේරෙනවද මොකක්ද අපි කරන්නේ එයාට තේරෙන්නේ නැහැ එතකොට එයා තේරුම් ගන්නවා මේ පරිගණක භාෂාව කරා එතකොට එයා තේරුම් ගන්න පරිගණක භාෂාව තමයි අපි කියන්නේ visual basic කියලා දැන් හරියට අපේ මව් භාෂාව සිංහලයි එයා මේ මැක්‍රෝ තේරුම් ගන්න visual basic කරා මේක දැන් නම් භාවිතය අඩුයි ඉස්සර නම් ගොඩක් භාවිතා කරා අපි හතේ වගේ මට මතක තියෙනවා හරි. අපි මොකද්ද මේ මැක්‍රෝ එකේ වෙන්නේ මොන වගේ වැඩක්ද වෙන්නේ කියලා බලන්න. ඔය කලින් හදින් ඩිලීට් කරා. අපි යකෝ යනවා ස්ක්‍රිප්ට් ඔන්න වගේ රන් කරේගේ. අපි යනවා ඔන්න මෙතන. මෙතන තියෙන අපිට මැක්‍රෝස් උන රෙකෝඩ් කරා. මේ මම අර කලින් හදපු ටිකක් තියෙන නමක් දාලා අපිට කොහොම එඩිට් කරා හැකි ඩිලීට් කරා හැකි මොනවද මේක ඔප්ෂන්. එහෙම ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව රෙකෝඩ් මැක්‍රෝ. ඒ තමයි අපිට ඕනේ දේ. ඕන්න මෙතන යටිනුත් අපිට මේ වල් පේනදී. ඔය මවුස් එක වම යටට වම් පැත්තේ යටම තියෙනවා. නිකන් අර කැමරා ආයතන. ඉතින් උන්න අපිට රෙකෝඩ් කරයි. ඔන්න අපි යනවා රෙකෝඩ් මැක්‍රෝ දෙනවා. හරි. ඊට නමක් දෙනවා. ඕනනම් අපිට ෂෝට්කට් කී එකක් දෙන්න පුළුවන් මේක රන් කරන්න. අපි දැනට ඔහම ඕකේ කියලා දෙනවා. හරි. උඩට ඇවිල්ලා නැහැ. හරි. මෙයට හරි. ඊට පස්සේ දැන් මට තියෙන කාර්යය තමයි මේක. මං ඉන්ටර්න් යනවා. මට ගිහිල්ලා තියෙන කරන්න ටේබල් 1000ක් විතර තියෙනවා දවසට. ඔහොම ටේබල් එක සිලෙක්ට් කරලා හරි ඔටෝ සිලෙක්ට් කරලා හරි මට තියෙන්නේ මොකක් හරි chart එකක් ජනනය කරන්න. අපි හිතමු. එතකොට මම ගිහිල්ලා insert යනවා. ගිහිල්ලා බලනවා මට ගැලපෙන insert ගියා. අපි බලනවා recommended chart එක මොකක්ද මොන වගේද? ඔන්න. තප්පරයක් දෙන්න මට. උදේට හරි insert ගියා. ඊට සාමාන්‍යයෙන් දැන් අපි ටේබල් එක හිතමු මෙහෙම ක්ලික් කරමු නේද? දැන් සමහර වෙලාවට අපට ඕන මේක ඉබේ අඳුර ගන්න මෙයා.
මෙයා ඉබේ අඳුර ගන්න ඕනේ මෙන්න මේක. මොකද මට මගේ කාර්යය තමයි හැමදාම ඊළඟ රිපෝට් එකක් හැදින එක. හරි. අපිට ඔන්නම ටේබල් එක අපි සිලෙක්ට් කරනවා. මේක ඔටෝමැටික් සිලෙක්ට් කරන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා ඉන්සර්ට් වලට recommended charts වලට යනවා. ඔන්නම ගියාම අපි හිතමු අපිට තියෙන ඔන්න ඕක තමයි හැමදාම අපිට කරන්න තියෙන්නේ. ගියාම දැන් තේරුණාද? අපේ මැක්‍රෝ එක ඔන්න මේක රෙකෝඩ් වුණා. දැන් එයා දන්නවා මොනවද කරන්න තියෙන්නේ කියලා. ඔන්න අපි ස්ටොප් කරා. හරි. ඔන්න මම තව එකක් කොහොම තියාගෙන. අපි බලමු මේකට යම මොනවද දෙයක්ද කරන්නේ. මම මුකුත් කරන්නේ නැහැ. මං යනවා ඩෙවලොපර් ටැබ් එකට යනවා. මැක්‍රෝස් වලට යනවා. ප්‍රෝ 4ට ගිහිල්ලා රන් දෙනවා. වාව්. ඒ ඕනම් මේකටත් ගිහිල්ලා කරලා බලමු. හරි. මොකක් කරේ අවුලක් ඇති. හරි. කවන්න. ඔන්න ඕක තමයි මේ මැක්‍රෝ එකකින් අපිට වෙන්නේ. සරලවම කියනවා. හරි. අපි මේ ඉදිරියට මේකේ පොඩි අවුලක් තියෙනවා කමනේ. ඔන්න ඕක තමයි concept එක මේකේ තියෙන්නේ. අපි අ, අපි කරන process එක අපි ස්ටෙප් ටික රෙකෝඩ් කරලා පිළිවෙලට ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ඒ අලුත් තැනකට ගිහලා කොපි කරලා එක්සිකියුට් කරනවා. එතකොට තමයි මේ මැක්‍රෝ එක වැඩ කරන්නේ. හරි. අපි දැන් බලමු ඇක්ටිවිටි එක. මේ ඩිලීට් කරා මේ ඩිලීට් හරි. මේ තියෙන ඇක්ටිවිටි එක අපි අලුත් එකකට කොපි කරලා ගමු. ඔන්න මෙහෙම. හරි. රෙකෝඩ් මැක්‍රෝ කියනවා. ඊයම් යට. ෂුවර් බේසික් කියනවා. හරි. ඉතින් ඔන්න ක්ලාස් ඇක්ටිවිටි 1. මම මේක කොපි කරගන්නම්. හරියම වගේ. ඊට පස්සේ අපිට ඕනේ මේ ඉන්පුට් එක මේ හරියම කොපි කරගමු. මේ හරියම ගමු. ටුට්ටක් ඔන්න අපි ලස්සන කරගන්නවා. ඊට පස්සේ මෙතන අපි මේ ඩිලීට් කරලා නිකන් ජනවාරි 26 නැතුව නිකන් ජනවාරි විතරක් කියන එක අදහස දැම්මම හරි. ජනවාරි මොහොම ටික හරි. අපි දැන් අ, මෙතන ඉන්න ඕන accumulator balance එකනේ. accumulator balance එක current month එක මාර්ච් කලින් තිබි විතර නම් වැරදි. මේක හොඳයි. හරි කොහොම ගමු කමන්න. ඊට පස්සේ කියන අපිට update the accumulated balance. ඒ කියන්නේ ජනවාරි පෙබරවාරි නම් මේ දෙකට ගා වෙනකම් බැලන්ස් එක. ඊට පස්සේ මාර්තු වහම මාර්තු වල බැලන්ස් එකත් මේ ටෝටල් එකට එකතු වෙනවා. අන්න ඒක තමයි update the accumulated balance කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා insert new monthly sales value. ඒ කියන්නේ දැන් මේ දීලා තියෙන අප්‍රේල්. ඔන්න අප්‍රේල් මාසෙ වුණාට පස්සේ මැයි ඉන්සර්ට් කරනවා. දැන් අපි කරන්නේ මාසේ අදාළ විස්තර ටික දෙනවා විතරයි. මොඩල් එක මොකද කරන්නේ? ඔන්න උත්තරේ එයා දෙන්නේ.
ඊට පස්සේ calculate the variance එක ගන්න කරනවා. ඒ වගේම මේක repeat කරන process එක. මම කියන්න මේක පැහැදිලි වෙන තව ටිකක් කියලා දෙන්න. හරි. දැන් අපිට කියනවනම් අපිට තියෙනවලු ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූන් කොහොම මාස 12ක් තියෙනවා. ඒකට මේ මාස 12ට අදාළව සේල්ස් වැලියුත් වෙනවා. ඒ කියන්නේ වටිනාකම්. ඔන්න අපිට සේල්ස් හිටන් එනවලු මාස 12ට අදාළව. දැන් මෙයාලා කියනවා මේ සේල්ස් ආවට මුලින්ම ඔන්න මාස දෙකයි. ඔන්න පටන් ගත්තා. ජනවාරි, පෙබරවාරි. ඔයාලට පේනවා ඇත්ත මේක. ජනවාරි, පෙබරවාරි. ඒකට මෙයාලා කියනවා මෙතෙන්ට ඊළඟට මාර්තු આવුත් මේ තුනේම එකතුව මෙන්න මේකට එන්න. ඒ වගේ මෙයාලට කියනවා ඊට පස්සේ ඒ මාසය මෙන්න මේ කැටගරි එකට එන්න ඕන. ඒ වගේම වේරියන්ස් එක. ඒ කියන්නේ දැන් මේ මාසයේ මාර්තුනේ ඔව් මේ මාසේ මාර්තු මෙතන වැරදිලා මාර්තු වෙන්නේ එතන. මේ මාසේ මාර්තු තුන මාර්තුවයි ජනවාරි අතර තියෙන වෙනස කීයද? මාර්තුයි පෙබරවාරි අතර තියෙන වෙනස කීයද? ඔන්න ඕක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. එතකොට අපි මේකේ මේ මැක්‍රෝ එක ඩිසයින් කරන කලින් මේකේ අපි තේරුම් ගන්න ඕනේ මේ ස්ටෙප් ටික. ඔන්න පස්සේ එඩිට් කරන්න පුළුවන්. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. එතකොට ඔන්න මම දැන් ඔන්න යටට ගිහිල්ලා මෙතනින් හදා ගන්නවා එකක් month එක. කියන්නේ month එක ඔන්න ඒක කොපි වෙනවා මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ අපිට ඕනේ කොළඹ කැන්ඩි ජැෆ්නා ඔන්න වැලියු ටික අපිට ඕනේ. හරි. මුලින්ම අපි කරන්නේ අපි දැන් උන රෙකෝඩ් කරගෙන යමු මේ මැක්‍රෝ එක. රෙකෝඩ් මැක්‍රෝ ගියා මැක්‍රෝ පහදුනා හරි. මුලින්ම අපිට ඕනේ මේ ටික ටයිප් කරලා හරි කොහොම හරි එන ක්‍රමයකට අපි දානවා මෙතන ඒප්‍රිල්. ඊට පස්සේ අපි දානවා කොළඹ වැලියු 55000යි 78000යි 47000යි. ඔන්න වැලියු ටික අපි දාගන්නවා. ඊට පස්සේ අපිට මේක මෙයාලා කරන්න කියනවා මුලින්ම මේ මෙතන තියෙන මාසය කියන්නේ අපේ මෙන්න මේ මාසේ මොකද කරන්න ඕන මේ මාසේ මෙන්න මෙතෙන්ට යන්න ඕන. තුරොන්න ජනවාරි, පෙබරවාරි, මාර්තු. ඊට පස්සේ මෙතන තියෙන මාසේ මෙතෙන්ට එන්න. දැන් අපිට මේක මාස 12ම කන්ටිනියුස් මම දන්නේ හරියටම සර් කොහොමද කරේ කියලා සර් කරපු විදිහ කරුනේ දැන් ලෙක්චර් එකේ නම් කියනවනම් යටින් දාන්න කොහොමද සර් කරේ කියලා මාස 12ම කොහොමද දැම්මත් අපිට ඒක පොඩ්ඩක් අපිට ඇඩ්වාන්ස් වෙනවා මම හිතන්නේ නෑ එච්චර අහලා දන්නේ චුට්ටක් ඇඩ්වාන්ස් වෙනවා හින්දා අපි අර ලේසි විදිහටම යමු ඊට පස්සේ මාසෙ මුල මෙහෙට යන්න අපි ඔන්න ටික කරමු මුලින්ම ඔන්න අපි කියනවා මෙයාට මුලින්ම ඔයා මෙන්න මේ ටික කොහොම යටට ක්ලික් කරන්න නැත්නම් අපිට පුළුවන් පෙබරවාරි වල ඉඳලා control shift එකයි under down button එක තියෙන අන්නේ button pro down එකක් තියෙන මොහොම button මේක නැත්නම් manual select කරන්න පුළුවන් අපි හිතමු තව district ආවා කියලා යටට ඔන්න පුත්තල වෙනවා කුරුණෑගල ජැෆ්නම් තියෙනවා කැන්ඩි අන්නේ කැන්ඩි එහෙම හිතමු දිස්ත්‍රික්ක තව පහක් හයක් ආවා කියලා එතකොට අපි අර control shift එකයි arrow down එකයි ඔබලා තිබ්බොත් එයා ඒ ඔක්කොම ටික අඳුර ගන්නවා. බැරිලා හරි එහෙම නැතුව ඔයා අතින් මැනුවල් වහම සිලෙක්ට් කරොත් එයා අඳුරගන්න මේ අදාළ G8යි G11 අතර දෙන මේ සෙල් ටික විතරයි. මම හිතනවා වලට තේරෙනවා. මුලින්ම කියන අපි මැක්‍රෝ එකට මෙන්න අපේ සෙල් ටික
ඊට පස්සේ මේ සෙල් ටික ආරම් මුලින්ම මේක කට් කරගන්නවා. ඕන රයිට් ක්ලික් කරලා කට් දෙන්න පුළුවන්. අපි ලේසියට control X දෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඊට එහා පැත්තකට. ඊට එහා පැත්තකට ගිහලා මෙන්න මේක පේස්ට් කරන්න ඕන හරි. මම හිතනවා ඒක හරි. ඊට පස්සේ ඊට පස්සේ අපේනවා කරන්ට් මන්ත් එකට. කරන්ට් මන්ත් එකට ගිහිල්ලා මෙතන අපි මාර්තු කියලා දාගමුකෝ කොටත්. කරන්ට් මන්ත් එකට අපි කියනවා ඔයාගේ දෙන දිස්ත්‍රික්කයට ගන්නවා ගන්න. අර කැපුවා කපලා දෙන්නව ඔන්න පේස් කරමු. මේක ඔන්න මෙහෙට ගෙනාවා. හරි. ඊළඟට අපිට කියනවා අලුත් මාසය මොකද කියන්නේ? අලුත් මාසය මෙන්න මෙතෙන්ද කියලා. ඒකත් අර විදිහම. අපි ඉන්පුට් එක දානවා control shift එකකින්. එයාට ඔන්න ඔහොම දෙනවා. කපා ගන්නවා. දෙන්නේ control V දෙන්න. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් ඔයාලට තේරෙනවා මෙන්න මෙතන ඉතින් control C control C කියලා control V දුන්නත් හරි ඔයාලට තේරෙනවා මෙතන අපි බැරිලා හරි මේ 14 15 16 17 කියන මේ අංක ඉතින් මේ ටික අපි මේ හරියෙන් කපාගෙන මේ හරිය දාගන්න. එතකොට මැක්‍රෝ එක වැඩ කරන්නේ නැතු වෙනවා. තේරෙනවද? ඒක අපිට එච්චර ඇඩ්වාන්ස් යන්න නම් තව ටිකක් අපි ඇඩ්වාන්ස් විෂුවල් බේසික් ඉගෙන ගන්න වෙනවා. එතකොට අනිවාර්යයෙන් මේ හතරට තමයි දාන්න ඕනේ. බැරිලා හරි මම කරලා පෙන්නන්න ඕන. මේක වෙන හතරකට දැම්ම මැක්‍රෝ එක වැඩ කරන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැති හේතුව ඔයාලට තේරෙනවා. මොකද මැක්‍රෝ එක ගන්නේ C14 තියෙන වැලියු එක. අප්‍රේල්. C මේ F14. F14 වැලියු. දැන් අපි තුමු F14 වැලියු එක නැත්නම් එයා හිස්තන තමයි මෙතන කොපි කරන්නේ. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ කරන්ට් ඉයර් බැලන්ස් එක. අපි මේකට මෙන්න මෙහෙම දෙයක් අපි කරගන්න පැත්තකින්. 18,000යි දැනට තියෙන වැලියු එක මෙන්න එහෙම කොපි කරගන්නවා. මේක නම් මැක්‍රෝ එක එන්න කලින් කොපි කරගත්තා නම් රෙකෝඩ් කරගන්න කලින් කොපි කරගත්තා නම් හොඳයි. නැත්නම් මේකත් රෙකෝඩ් වෙන වෙලාවට 159,000යි 9500යි. ඔන්න රෙකෝඩ් කරගන්න. දැන් අපිට කියනවා මෙන්න මේකේ මෙන්න මේකට වෙන්න ඕන කියනවා. මොකද්ද? මේකට වෙන්න ඕන කියනවා මෙන්න මේ පැත්තේ තියෙන වැලියු එක එකතු වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේකේ තියෙන ජනවාරි පෙබරවාරි වැලියු දෙක විතරයි. ඊට වෙන කියනවා මාර්තුත් එකතු වෙන්න ඕන. හරි. ඔන්න එතකොට දැන් අපිට Excel වල මේ තියෙන සෙල් එක තමයි H9. දැන් H9 කියලා අපි හිතමු. අපිට ඕන දැන් H9 තියෙන වැලියු එකයි මාර්තු එකතු වෙන්න ඕන. අපි එහෙම ගහනවා H9 මෙන්න මේක කියලා. අපිට මේක පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ අපි වෙන ෆෝමියුලා ගහුවොත් අපිට ඒක ගන්න බෑ එහෙම හරියට. ඒ හින්දා අපි කරන්නේ මේකට මුල් වැලියු එක තියෙනවනේ. මුල් වැලියු කියන්නේ මෙන්න මේක. අපි දා ගන්නවා මෙන්න මෙහෙම. මේකට එකතු වෙන්න ඕනේ. මෙන්න මේක. ඊට පස්සේ ඔන්න පල්ලෙහාට අදිනවා. මං හිතනවා වලට ඒ වැඩි තේරෙන්නේ නැති කියලා. L9 L10 L11 හරි. හරි ඔන්න අපි මෙතෙන්ට නම් කරා accumulate balance එක අපි ගත්තා. ඊට පස්සේ ඔන්න කොපි වුණා. දැන් අපිට ඕන variance එක ගන්න. ඔයාලා දන්නවා variance එක ගන්න කොහොමද කියලා. කොහොමද ගන්න? variance එක ගන්නේ මොකක්ද අපිට ඕන? මේක අයින් කරගන්න. අපිට ඕන දැන් තියෙන month එක. අප්‍රේල්. ඔන්න අපි අප්‍රේල් සිලෙක්ට් කරා. අප්‍රේල් වලින් අඩු වෙන්න ඕන. ඊට මාස දෙකකට කලින්. ඒ කියන්නේ පෙබරවාරි. පෙබරවාරි. ඔන්න. ඔන්න ඒක ඇතුළේ variance එක එනවා. දැන් මේ ඊළඟ කියන්නේ මාසයයි. අපි ගන්නේ මාසයයි. ඔන්න අපි හිතමු අප්‍රේල් වැලියු එක අඩු වෙන්න ඕන.
අප්‍රේල් බැලන්ස් එක අඩු කරන්න ඕනේ මාසෙකට. ඒ කියන්නේ 63500. එන්න හරි. ඊපස්සේ ඒක අපි කොපි කරගන්නවා යටට. මෙන්න මෙහෙම. දැන් මොන අපේ මැක්‍රෝ එක හරි. අපි යනවා ඩෙවලොපර් ටැබ් එකට යනවා. ගිහින් හරි. ස්ටොප් රෙකෝඩින් දෙනවා. අපි බලමු දැන් මේක වැඩ කරයිද කියලා. හරි. අර කලින් නවත්තපු දැනුම තමයි මම චූටි වෙනසක් මෙන්න මෙතන කරනවා. මෙන්න මේක එන විදිය. මම වල නිකන් මේ අර චුට්ටක් මම වෙනස් කරලා පෙන්නන්න මේක වැඩ කරනවද නැද්ද කියලා. අපි උන්න දැන් දාමු ජූනි. අපි හිතමු මේක ජූලයි. දැන් මේක දාමු 10යි. අගයන් ටෙක් දාලා බලමු. සිවුන බලමු. රන් කරලා. ජූලි මාසෙ වෙලා තියෙනවා. මේ ජූනි මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. වේරියන්ස් එක අරන් තියෙනවා මෙන්න ජූලි වලින් මේ අඩු කරලා අරන් තියෙනවා මෙතන 10න් බිඳු අඩු කරලා සුපි. මම දැක්කනේ. ඒක ඇවිල්ලා තියෙන දේ. අපි බලමු දැන් මේක කොහොමද අරන් තියෙන්නේ කියලා. ඔන්න මම අර කලින් විදිහම තමයි කරේ. ස්ක්‍රිප්ට් එක ගන්න මෙන්න මෙහෙම තියෙනවා. මම හිතනවා මේ පැත්ත පේනවා ටික. මුලින්ම අරන් දිනවා E2. E2 කියන්නේ E2 ට කලින් මෙන්න මේක. අර මුලින්ම මෙන්න මේක අපි කොපි කරනවා B ට. Ctrl X එක ගහන්න බෑ Ctrl C ගන්න. මොකද X එක ගැහුවොත් බොහෝ විට වර්ධින්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණ කොටු හතරම ක්ලික් කරන්න. මොකද නැත්තම් බොහෝ විට පේස්ට් එක හරියට පේස්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට අපේ අදාළ කරන්ට් මන්ත් එක මෙහෙට කොපි වෙනවා. මේකත් කොපි කරා ඔන්න ජූන් වලට කොපි කරා. මම හිතුවා අලුත් ෂීට් එකක් කරමු එකක් ගන්න. හරි. අපි යනවා ඔන්න දැන් අපි ඉන්පුට් කරලා මේ තමයි ඉන්පුට්. ඒ කියන්නේ අපි ඔන්න මෙතන තියෙනවා මන්ත් එක මෙතන තියෙනවා දිස්ත්‍රික්ට් එක කොළඹ කැන්ඩි සහ යස්නා. ඒ ටික තේරෙනවද? ඔන්න ඒ ටික තමයි අපේ ඉන්පුට් ටික. ඒක අපි මෙතෙන්ට තමයි දාන්නේ අදාළට වෙනස් වෙනවා. හරි ඔන්න අපි යනවා ඊළඟ. මුලින්ම අපි කරන්නේ මෙන්න මේ ටික ඔහොම ගන්නවා. Ctrl C දෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේක සිලෙක්ට් කරනවා. Ctrl V දෙනවා. හරි. ඊළඟට අපි කරන්ට් මන්ත් එකට යනවා. ඒක Ctrl C දෙනවා. මෙන්න එහෙම සිලෙක්ට් කරනවා. Ctrl V දෙනවා. හරි. ඊට පස්සේ අපි මේ accumulator balance එක හොයන්න අපිට අර Excel එක තනි ෆන්ක්ෂන් එකක් ගන්නවා නම් වෙන Visual Basic වලින් අපිට ගන්න පුළුවන්. නැත්තම් මම අර ලේසි විදිහට යන්න අපි කරන්නේ මෙන්න මේ යට එකෙන් කියන්නේ කොහේ හරි සෙල් එකක් තෝරාගෙන මෙන්න මේ දෙක අපි කරන්නේ එකතු කරන එක. ඔන්න එතකොට accumulate balance එක අපි මෙන්න මේ පැත්තෙන් ගන්නවා. අරන් අපි ඊළඟට කරනවා මේ තුනම අපි ඔන්න ඔහොම අපි කරලා හැබැයි අපි පේස්ට් කරන්න ඕන පේස්ට් ස්පෙෂල් කියන එක තමයි පේස්ට් කරනවා. ඒක ෂෝට් කට් එක තමයි control shift එකයි V එකයි. නැත්නම් වලින් right click කරලා මෙතන තියෙනවා paste special කියලා. මේකේ value කියන එක තමයි තෝරන්න තියෙන්නේ. නැත්නම් ෂෝට් කට් එක ගහන්න share කරා control shift එකයි V එකයි. නෝන වැඩි. ඊට පස්සේ variance එක හොයන්න හැටි වලට මතක ඇති. මොකක්ද උනේ? කරන්ට් මන්ත් එකෙන් අඩු වෙන්න ඕනේ. අපේ මාස දෙකකට කලින්. මාස දෙකකට කලින් sorry මට වැරදුනා. ඊට එන්න කලින් අපි කරන්න ඕනේ මෙතන මේ මාසෙට කොපි කරලා ගේන්න ඕනේ. චුට්ටක් පැටලී දැන් මැක්‍රෝ හරියට උඩු නැති ඉන්න තමයි. ඊට කරන්ට් මන්ත් එක මොනවා කරන්නද? එතන paste කරනවා. ඊට පස්සේ කරන්ට් මන්ත් එකේ අර අඩු කරනවා. මේකත් එහෙම අපි කලින් කතා කරා වගේ කරන්ට් මන්ත් එකේ අඩු වෙනවා මාසයක්. එතකොට
ඔච්චරයි. මම හිතනවා යෝග තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මේක සේව් කරනවා. බලමු මේක විෂුවල් බේසික් වලින් නම් කොහොමද මේ සේව් වෙලා තියෙන්නේ කියලා. බලමු page from C2 to C5. C2 ඔන්න මේක නම් මේ ටික මෙන්න මේකට කොපි වෙනවා. මේ තියෙන ඔන්න ලස්සනට තියෙනවා. E2 to E2 එක වෙන C5ට කොපි වෙනවා හරි නියමයි. සෙල් H3 ඔන්න මේ ටික හදපු හැටි තියෙනවා. ඊට පස්සේ තියෙනවා copy range. F3 සමානයි. F3 සමානයි ඔන්න copy range කියන්නේ මෙතන තියෙන්නේ මෙන්න මේ අපි ඉන්පුට් එක කොපි කරගෙන අදහස තමයි තියෙන්නේ. copy range. ඊට ඔන්න තියෙනවා set cell එක variance කරනවා කලින් මාස දෙක අඩු කරනවා. ඊට පස්සේ ආයි අර කලින් මාසයක අඩු කරනවා. ඔන්න ඔක තමයි තියෙන්නේ. ඔන්න අපි ආයි පාරක් රන් කරලා බලමු. අවුලක් හිත දන්නෙත් නෑ හැබැයි ලාට මේ මැක්‍රෝ එක අපි රෙකෝඩ් කරද්දී අර අපේ ඉන්ස්ට්‍රක්ෂන් ක්ලීන් නම් බොහෝ වෙලාවට මේ අපිට ඒක ගානට ස්මූත් කරගෙන යන්න පුළුවන්. බලමු. ලොකු අවුලක් නැහැ වැඩේ හරි. හරි. එසේ අපිට පුළුවන් වුණා මේක විෂුවල් බේසික් වලින් අපිට කොහොමද උනේ කියලා හොයාගන්න. මැක්‍රෝස් වලට යනවා. කියන විෂුවල් බේසික් අපිට පෙන්වන්න විෂුවල් බේසික් ඔය 11 මේ තමයි අපේ සම්පූර්ණ මැක්‍රෝ 7 නෙමෙයි මැක්‍රෝ 6. මේකේ මැක්‍රෝ 11 ඔන්න අපේ නම තියෙනවා. ඔන්න මේකේ තමයි අර හැමදේම තියෙන්නේ අපේ. අපි ටිකක් ලං වෙලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයාලා කියනවා එක්කනේ අපි zoom කරපු පාම මේක රෙකෝඩ් කරලා තියෙනවා. මේක දැන් නැති අපිට තේරුම් ගන්න බෑ මොකද අපි විෂුවල් බේසික් හරියට දන්නේ නැති හින්දා. ඕනනම් අර කමියුනිටි බැලන්ස් එක විෂුවල් බේසික් කෝඩ් එකක් ගන්න පුළුවන් කියලා මම මේ Google එකේ මම එක දාලා තිනවා කොහේ හරි. මෙන්න එහෙම කෝඩ් එකක් ගහලා එකපාර තනි මේ සෙල් එකකට ගන්න පුළුවන් කියලා. හරි. ඔච්චරයි මැක්‍රෝ පාඩමේ මොන හරි මට වැරදිලා තිබ්බනම් හරි කමෙන්ට් එකක් දාලා නිවැරදි කරන්න. කරුණ ෂෙයා හද විදිය තියෙනවා නම් මොකක් හරි ඩ්‍රයිව් එකකට ෂෙයා කරන්න මේ ළමයිට ගන්න ඒක උල්ලේසි මේ ඇක්ටිවිටි කරගෙන යන්න.